මිථුන ලග්නය සුබ දවසක් ඔබට උදා වූ 2026 නව වසර ඔබගේ යහපත් සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ මගේ නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔබ මගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරලාම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. නව වසරක් උදා වීමේදී සියලු දෙනා නව බලාපොරොත්තු දල්වාගෙන පෙර වසරට වඩා යමක් කිරීමෙන් දියුණු වීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ජ්‍යොතිර්විද්‍යාව මගින් ලබා දිය හැකි පොදු පලාපල කථනයක් තමයි මම ඔබට ඉදිරිපත් කරන්නේ. මිථුන ලග්න හිමියන්ට 2026 අවුරුද්දේදී කොයි විදිහටද බලපාන්නේ කියන එක තමයි මම අද කතා කරන්නේ. ඔබේ ජීවිතේ මොනවද වෙන වෙනස්කම්, කොයි වගේ ජීවිතේ මොන වගේ බලපෑමක් ජීවිතයට සිදු වේවිද කියලා විස්තර කරන්නේ. ඉතින් මුලින්ම ඔබගේ ග්‍රහ මාරු සහ ග්‍රහ තත්වයන් ගැන අනිවාර්යෙන්ම බලන්න ඕන. ගුරු ග්‍රහයා ඔබගේ ලග්නයේ ගමන් කරනවා. කේතු ග්‍රහයා තුන්වැන්නේ සිංහ රාශියේ ගමන් කරනවා. ඒ වගේම රාහු 9 වැන්නේ කුම්භ රාශියේත්, සනි 10 වැන්නේ මීන රාශියේත්, රවි කුජ බුධ සිකුරු ධනු රාශියේ චතුර් ග්‍රහ යෝගයක් 7 වැන්නේ ඇති කරනවා. ඉතින් මේ විදිහට තමයි ඔබගේ ග්‍රහ තත්වය තියෙන්නේ. 2026 අවුරුද්දේ වාසනාවන්තම ලග්නයක් විදිහට මිථුන ලග්නය හඳුන්වන්න පුළුවන්. මොකද ලග්න ඒ රාශියක ක්‍රියාත්මක වන්නේ නැහැ. ජූනි 2 වෙනිදා සිට ඔක්තෝබර් 31 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා දෙවැන්නේ ධනස්ථානයේ ගමන් කරන කාලය මිථුන ලග්න හිමි ඔබට ඉතාම සුබ කාලයක් වනවා. මේ වසරේ විශේෂ ග්‍රහ මාරු වන්නේ දෙසැම්බර් මාස 5 වෙනිදා සිදුවන රාහු මකර රාශි ගත වීම සහ කේතු කටක රාශි ගත වීම. අනෙකුත් ග්‍රහයන් වන රවි සිකුරු බුධ කුජ කියන ග්‍රහයන් මාසකට හෝ මාසයකට වැඩි කාලයක් තුළ රාශි මාරු වීම තමයි සිදුවන්නේ. මේ අවුරුද්ද තුළ තියෙන්නේ චන්ද්‍රයා සාමාන්‍යයෙන් දවස් 2:00 2:00ට රාශි වලට මාරු වෙනවා. තමන්ගේ අරමුණු සාර්ථක කරගන්න ඔබට 2026 වර්ෂයේදීත් ඔබට පුළුවන් වනවා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැම පැත්තකින්ම පෞද්ගලික ජීවිතය, ගෘහ ජීවිතය, දේපල සම්බන්ධ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ආර්ථික තත්ත්වය, රැකියා, ව්‍යාපාර, අධ්‍යාපන, ප්‍රේමය සහ විවාහ ජීවිතය, සෞඛ්‍ය තත්ත්වය මේ වගේ හැම දෙයක් සම්බන්ධව යහපත් තත්ත්වයක් ඇති වෙනවා. ගෘහ ජීවිත ගත කරන අයට ඒ වගේම හොඳ වාතාවරණයක් තියෙන්නේ. ගෘහ ජීවිතය තුළ පවුලේ අය වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් ඔබ යුතුයකම් වගකීම් ඉටු කරන්න වඩා වැඩි කාලයක් නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් වැය කරන්න හැකි වෙනවා. ඒ වගේම ආර්ථික වර්ධනයක් නිවස තුළ ඇතිවන නිසා බොහෝ දුරට මානසික පීඩාදිය දුර වෙලා හොඳින් කාලය ගත කරන්න හැකි කාලයක් වේවි. ඉතින් ඔබ දුර බැහැර සේවය කරන කෙනෙක් නම්, විදේශගතව ඉන්න කෙනෙක්, ඔබට හැකියාව තියෙනවා පවුලේ අය වෙනුවෙන් ඔබේ යුතුයකම් වගකීම් ඉටු කරන්න. ඒ නිසා හොඳ මානසික වාතාවරණයක් ඇතුව 2026 අවුරුද්ද ගත කරන්න පුළුවන් වේවි. ඔබ විවාහ වෙලා දරුවන් බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක් නම් ඔබේ දරුඵල සිහිනය ඉටු වෙන හොඳ යහපත් වාසනාවන්ත දරුවන් ලැබීමේ වාසනාවක් තියෙනවා. ඒ වගේම ඔබේ දරුවන්ගේ කටයුතු සාර්ථක කරගන්න, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න හැකියාව තිබෙනවා. මේ 2026 අවුරුද්දේ ඔබ කුමන වයසක පසු වුණත්, ඔබ මොන විදිහේ අධ්‍යාපන කටයුත්තක් කරගෙන ගියත් ඔබට ඉතාම හොඳ අධ්‍යාපන ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වසරක් තමයි 2026 වසර. ඔබට මතක ශක්තිය වර්ධනය වන, බුද්ධිමත් අලුත් තීරණ ගන්න, අධ්‍යාපන කටයුතු සම්බන්ධව පර්යේෂණ ගවේෂණ කරන්න හොඳ අවුරුද්දක් 2026 අවුරුද්ද කියන්නේ. ඔබ පටන් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් උසස් අධ්‍යාපන කටයුත්තක්, එහෙම නැත්නම් විදේශගත වෙලා උසස් අධ්‍යාපන කටයුතු කරන්න මේ වගේ ඕනෑම දෙයකට ඉතාම හොඳ වාසනාවන්ත කාලයක් 2026 අවුරුද්ද. ඒ වගේම තරඟ විභාගයන්ට පෙනී සිටින බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒවාට ඉදිරිපත් වෙලා විශිෂ්ට ජයග්‍රහණ ලබා ගන්න හැකියාව තිබෙනවා. 2026 අවුරුද්ද ඉතාම වාසනාවන්ත ලග්නයක් විදිහට මිථුන ලග්නය හඳුන්වන්න පුළුවන්. ග්‍රහ තත්ත්වය ගත්තාම විශේෂයෙන් වර්ෂය පුරාවටම ඔබට සුබ තත්ත්වයක් තමයි පවතින්නේ. උපන් ග්‍රහ පිහිටීන් අනුව ජන්ම රාශියක, චන්ද්‍ර අෂ්ටම රාශියක පවතිනවා නම් මානසික පීඩා, ගැටලු ආදිය විශේෂයෙන් නැති වෙන්න පුළුවන්. තමන්ගේ සෞඛ්‍ය ගැන පරිස්සම් වෙන්න ඕනි. ඒ වගේම ඔබගේ රැකියා කටයුතු, එදිනදා වැඩ කටයුතු අතපසු කරන්න ඔබට සිතෙන්න පුළුවන්. ඒ වගේම ඔබට කියන්න ඕන දෙයක් තමයි ටිකක් ඉවසිලිමත් බව අඩු වීම නිසා ඔබට ගෘහ ජීවිතය සහ රැකියාව, ව්‍යාපාර ජීවිතයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ජන්ම රාශියක, චන්ද්‍ර අෂ්ටම රාශියක පවතිනවා නම් ඉවසීම වර්ධනය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙන්න කියලා ඔබ ගොඩාක් හදිස්සි වෙලා වැඩ කරන්න, තීරණ ගන්න යන්න එපා. උස් ස්ථානවල ගමන් කිරීමේදී, මුවහත් තියුණු දේවල් සමග කටයුතු කිරීමේදී, රිය පැදවීමේදී නිතරම ඉවසීම, බුද්ධිමත් තීරණ ගැනීම අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අන් අය සමග කටයුතු කිරීමේදී
වචන භාවිතයේදී හොඳින් සිතාමතා කටයුතු කරන්න. ආගමානුකූලව ධර්මානුකූලව කටයුතු කිරීමෙන් යහපත් ප්‍රතිඵල අත්කරගන්න පුළුවන් වේවි. මේ වෙනකොට ඔබ යම්කිසි රැකියාවක් ව්‍යාපාර කටයුත්තක් කරගෙන යනවා නම් එම කටයුතු වලට හොඳ යහපත් වාතාවරණයක් තිබෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාර එහෙම නැත්නම් කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීම වෙනත් ඔන්ලයින් මාර්ගයෙන් කරන ව්‍යාපාර ස්වයං රැකියා මේ වගේ දේවල් ඉතාම පුළුල් මට්ටමකට ගෙන එන්න හැකියාව තියෙනවා. මිථුන ලග්නයේ අයට හැකියාව තියෙනවා වෘත්තීන් දෙකකට හෝ වැඩි ගන්නක යෙදෙන්න. ඒක සාමාන්‍යයෙන් ලග්නයේම ස්වභාවයක්. ඉතින් ඔබ සමහර විට මේ වෙනකොට රැකියාව කරන කෙනෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම අමතර ආදායමක් උපය ගන්න හැකියාව තිබෙනවා මේ ග්‍රහ තත්ත්වයත් එක්ක. ඒ නිසාම උත්සාහ කරන්න මේ වෙනකොට රැකියාවක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ව්‍යාපාරයක් වුණත් ඔබ කරන කෙනෙක් නම් තවත් ව්‍යාපාරයක් කරන්න පුළුවන් වේවි. මේ අවුරුද්දේදී සමහර විට ඔබ යම්කිසි අභියෝග වලට මුහුණ දෙන්න බයෙන් ඉන්න කෙනෙක් නම් බය වෙන්නේ නැතුව මේ අවුරුද්දේදී ඔබට අනිවාර්යයෙන්ම එවැනි දෙයක් පටන් ගත්තොත් සාර්ථක වෙන්න පුළුවන් වර්ෂයක්. එක් රැකියාවකින් හෝ ව්‍යාපාරයකින් ඔබ සෑහීමකට පත් වෙන්න එපා. ඔබට හැකියාව තියෙනවා සහ ගුරු බලවත් වීමත් එක්ක ඔබ හිතනවට වඩා දුරක් යන්න පුළුවන් වේවි. රැකියා ව්‍යාපාර කටයුතු වලින් ඒ වගේම ආදායම් ඉපැයීම් මාර්ග යහපත් මට්ටමක තියෙන හින්දා අනිවාර්යෙන් ඔබට එවැනි අවස්ථාවක් උදා වේවි. ඔබ උත්සාහ කරලා බලන්න සමහර විට මේ අවුරුද්දේ වාහනයක් මිලදී ගන්න, ඉඩමක් ගෙයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා නම් ඔබේ හිතේ ඇති අනිවාර්යෙන් එවැනි කටයුතු සාර්ථක වෙනවා. ඔබ නිවසක් හදන්න පටන් ගත්තොත් ඒ නිවසේ වැඩ කටයුතු ඉවර කරගන්න පුළුවන් වේවි. අවුරුද්ද අවසාන වෙනකොට ඒ සඳහා ඔබට අවශ්‍ය මිල මුදල් වගේම සහයෝගය ලැබෙනවා. ඔබගේ පවුලේ අයකින් නෑදෑයන්ගෙන් මූල්‍ය ආයතනයකින් ඒ සඳහා සහාය ලබා ගැනීමේ හොඳ වටපිටාවක් පවතිනවා. ඔබගේ ආර්ථික තත්ත්වය සම්බන්ධව කතා කිරීමේදී ඔබගේ ධනස්ථානයේ ගුරු ග්‍රහයා ගමන් 2026 අවුරුද්දේ ජුනි මාසයේ 2 වෙනිදායෙන් පසුව ගුරු ග්‍රහයා ඔබගේ දෙවැන්නේ ධනස්ථානයේ කටක රාශියට මාරු වීමත් එක්ක ඔබගේ ආර්ථික තත්ත්වය ඉතාම යහපත් වෙනවා. අවුරුද්ද මුල වුණත් ඔබේ ලග්නයේ ගුරු ග්‍රහයා ගමන් කරන කාලේ අලුත් ආදායම් මාර්ග විවෘතම ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලැබෙන රැකියාවෙන් ඔබට ස්ථිර ආදායමක් ලැබෙන කාල සීමාවක් තමයි 2026 අවුරුද්ද කියන්නේ. විශේෂයෙන්ම හැකියාව තිබෙනවා ඔබ මේ වෙනකොට විදේශගතව ඉන්නවා නම් විදේශ මුදල් මෙරටට ගෙන එන්න හැකියාව තිබෙනවා. 2026 අවුරුද්දේ වගේම විදේශගත වෙලා ඉන්නවා නම් මේ වෙනකොට ඔබගේ ආදායම් වැඩි වෙන කාල සීමාවක් තමයි 2026 අවුරුද්ද. මිථුන ලග්න හිමියන්ට වෙනදට වඩා ඔබට මුදල් ඉතුරු කරගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔබගේ එදිනෙදා වියදම් වලට අවශ්‍ය මිල මුදල් ගැටලුවකින් තොරව මුදල් තත්ත්වය පාලනය කරගන්න මිථුන ලග්න හිමියන්ට වෙනදට වඩා ඔබට මුදල් ඉතුරු කරගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔබගේ එදිනෙදා වියදම් වලට අවශ්‍ය විදියට ගැටලුවකින් තොරව මුදල් තත්ත්වය පාලනය කරගන්න හැකියාව තිබෙනවා. ලංකාව තුළ ඉන්න අයටත් ඒ වගේම විදේශ රටවල ඉන්න අයටත් හොඳ ආර්ථික තත්ත්වයක් ඇතිවනවා අවුරුද්ද පුරාම. නමුත් ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ඔබ ණයට දීම් වලින් පොලියට දීම් වලින් එහෙම නැත්නම් ණයට ගැනීම වලින් ටිකක් පරිස්සම් වෙන්න ඕනි. ඔබේ තත්ත්වය යහපත් කරගන්න නම් ඒ දේවල් ඔබට කරන්න සිද්ධ වෙනවා. මුදල් ලැබීම් හොඳ මට්ටමක තිබුණත් ඔබ වියදම් කරන විදිය අනුව තමයි ඔබගේ ආර්ථික තත්ත්වය යහපත් වෙන්නේ. ඒ ගැන හිතුවොත් ඔබ අනිවාර්යයෙන්ම 2026 වර්ෂය හොඳ සාර්ථක විදිහට ඔබේ ආර්ථික තත්ත්වය යහපත්ව පවත්වා ගන්න හැකියාව තිබෙනවා. 2026 අවුරුද්දේ රැකියා ව්‍යාපාර කටයුතු ගැන කතා කරනකොට ඔබගේ ශනි ග්‍රහයා 10 වැන්නේ ගමන් කරන්නේ. ඒ වගේම 10 වැන්න අධිපති ගුරු ග්‍රහයා ලග්නය සහ දෙවැන්නේ ගමන් කරන්නේ. ඉතින් ග්‍රහ තත්ත්වයනුත් එක්ක බලනකොට ඔබට ඉතාම හොඳ ග්‍රහ තත්ත්වයක් තමයි තිබෙන්නේ. රැකියාව ගැන කතා කිරීමේදී අවුරුද්ද පුරාම විශේෂයෙන්ම රැකියාවකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඉතාම හොඳ තත්ත්වයක් තිබෙනවා. ඔබ හිතන විදිහේ ඔබේ සුදුසුකම් වලට ගැළපෙන යහපත් රැකියා ලැබෙන්න වාසනාව තිබෙනවා. ඒ වගේම ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධවත් ඒ වගේම ඔබට ඕනෑම ආකාරයේ ව්‍යාපාරයක් පටන් ගන්න හැකියාව තිබෙනවා. ඔබ පටන් ගන්න උත්සාහ කරන අනිවාර්යයෙන් ඒ සඳහා හොඳ වටපිටාවක් සැකසෙන කාලයක්. ඔබට අවශ්‍ය ප්‍රාග්ධනය මුදල් සහයෝගය ලබා ගන්න හැකියාව ලැබෙන කාල සීමාවක්. ඔබගේ පවුලේ අයගෙන් සහ ඔබගේ නෑදෑ හිත මිතුරන්ගෙන් පවා. ඒ නිසා රැකියා සහ ව්‍යාපාර කටයුතු අලුතෙන් පටන් ගන්න අයට ඉතාම යහපත් වාතාවරණයක් ඇතිවනවා. දේපල සම්බන්ධ කටයුතු වලට ඔබ කුසිකාර්මික කටයුතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් වැවීම් කටයුතු එහෙම නැත්නම් මැණික් පතල් ආශ්‍රිත කටයුතු මේ වගේ දේවල් වලට හොඳ වාතාවරණයක් පවතිනවා. ඔබ එවැනි කටයුතු වල
නිරත වෙනවා නම් හොඳ ආදායම් ලැබෙන කාලයක් තමයි 2026 අවුරුද්ද කියන්නේ. ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් මේ අවුරුද්දේ ඔබට ඔබේ විවාහ සිහිනය ඉටු වෙන අවුරුද්දක් වේවි. මොකද අත්වැන්නාධිපති ගුරු ග්‍රහයා ලග්නය සහ දෙවැන්නේ ධනස්ථානයේ ගමන් කරන්නේ. ඒ නිසා ඔබට හොඳ විවාහ යෝජනා ලැබෙන කාලයක්. දෙමව්පියන්ගේ ආශිර්වාදය ඇතුව හොඳ යහපත් විවාහකට යන්න හැකියාව තියෙනවා. සමහර විට දින යොදා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ සඳහාත් ඔබට හොඳ පසුබිමක් තිබෙනවා මේ අවුරුද්ද තුල. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන අයට ආදර සම්බන්ධතා සඳහා දෙමව්පියන්ගේ ආශිර්වාදය ඇතුව යහපත් විදියට හොඳ විවාහයකට යන්න හැකියාව තියෙනවා. 2026 වර්ෂයේදී ඔබ සුබ වැඩක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට සුබ දින වෙන්නේ බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා කියන දවස්. ඊළඟට සුබ වර්ණය වන්නේ කොළ පාට සහ කහ පාට. ඒ වගේම සුබ අංක විදිහට 3 සහ 5 කියන අංක පෙන්ලා දෙන්න පුළුවන්. ඉතින් ඔබගේ පොදු ග්‍රහ තත්ත්වය අනුව ඔබට 2026 වර්ෂය කියන්නේ ඊටාම සාර්ථක වර්ෂයක් වේවි. ඔබ හිතනවාට වඩා බොහෝ පැතිවලින් දියුණු වෙන්න පුළුවන් වේවි. ඔබේ සමස්ත ගෘහ ජීවිතය සහ රැකියා ව්‍යාපාර ජීවිතය තුළ ඔබේ කටයුතු සාර්ථක වන අවුරුද්දක් තමයි 2026 අවුරුද්ද කියන්නේ. ඔබ සමහර විට මේ වෙනකොට ලෙඩ රෝග අසනීප තත්ත්වයන්ගෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් අපල උපද්‍රව තත්ත්වයන් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔබ ඔබේ ආගමික කටයුතු වලට යොමු වෙලා වැඩ කටයුතු කරන්න ඕනි. මේක අවුරුද්ද පුරාම කරන්න ඕන දෙයක්. ඔබට අපල තත්ත්වයන් තිබුණත් නැතත් ඔබට හැකි විදියට ඔබේ ආගමික කටයුතු වලට යොමු වෙන්න. ඒ තියෙන අයහපත් වාතාවරණයන් දුරු වෙලා හොඳ වාතාවරණයක් ඇති වේවි. සෙනසුරු අපල දුරු කර ගැනීම සඳහා සෙනසුරු ජන්ම ඒනාෂ්ටක පවතින කාලයේදී බෝධි පූජා පැවැත්වීම, බෝධීන් වහන්සේ සුවඳ පැනින් නැහැවීම, බෝධීන් වහන්සේලාට නිල් කොඩි දැමීම සහ බෝධියට එළඟි තෙල් පහනක් දැල්වීම ඉතාමත් වැදගත් වනවා. සනි මුත්‍රුංජය හෝ විෂ්ණු අඝෝරයේ යන්ත්‍රය පළදීම ප්‍රතිඵලදායක වේවි. හවස බුදු පහනට නිල් මානෙල් මල්, කට්රොඩු මල් වැනි නිල් පාට මල් පූජා කිරීමෙන් සෙනසුරු ඒනාෂ්ටකය අඩු කරගන්නට හැකි වේවි. එමෙන්ම රාත්‍රී 6 සිට 12 අතර විෂ්ණු දෙවියන්ට එළඟි තෙල් පහනක් දැල්වීමෙන් සෙනසුරු අපලය දුරු කර ගැනීමට හැකියාව ලැබේවි. දාන පුණ්‍ය කටයුතු හා සාන්ති ක්‍රියා 2026 දුප්පත් වැඩිහිටි අයට නිල් පාට රෙදි ධාන්‍ය වර්ග තෑගි දීමත්, ඉල්ලන්නේ නැති දුප්පත් අයට රෙදි පිළි පරිත්‍යාග කිරීමත් ඒරාෂ්ටක අපල තත්ත්වය අවම කර ගැනීමට හැකි වේවි. මිථුන ලග්න හිමියන් ජන්ම ඒරාෂ්ටක, චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක අපල කාල සීමා ගත කරනවා නම් අපල දුරු කර ගැනීමට දාන, සීල, භාවනාදී පුණ්‍ය කටයුතු වල යෙදෙන්න. ඔබගේ සියලුම යහපත් සිතුම් පැතුම් හා කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඔබට සම්මා සම්බුදු සරණයි.